hello guys. ඉතින් අද අපි සුපුරුදු පරිදි ආවා ගහවට මීම් රියැක්ට් එකක් අරගෙන ඉතින් අපේ අලුත් යාළුවෙක් ඉන්නවා රවුල කොණ්ඩේ කපලා සිරිමත් දෙක වෙලා සිරිමත් දැන් එක වෙලා හොඳලා වෙයි කොල්ල දැන් සිරිමත් වෙලා ඉන්නේ අද වැඩි කතා කරන දෙයක් නුත් නැහැ ඉතින් අපි subscribe කරන්න වීඩියෝ එක like කරන්න එහෙනම් ඉතින් වැඩි කතා කරන්න අපි යන් වීඩියෝ එකට ලස්සන කෙල්ලෙක් පාර යනවා දකින්න ජිම් යන යාළුවෝ මේ මස් පොඩි ටික පෙන්නලා මේක වසඟ කරගන්නව ශරීරෙම බුදු අම්මේ ඉන්න බෑ මගේ සෑහෙන අමාරුයි කියනවා ජිම් යන ඕම තමයි ගලින් කියන දකුණු කණේ බෑ දකුණු කණේ ඒත් ඒ වගේ එකක් තමයි very muscular අපි දැන් වායු දූෂණය නිසා අවඩ පරිසරයේ දුබෙන් වැසී ඇති අය. ඔයාලට මතකද ඒක? මොකද්ද? අපි නම් දන්නේ. ඒක ඒ කාල දෙයක් ඒ කාල දෙයක්. ගොඩක් පරණ එකක්. ගොඩක් පරණ එකක්. මට තේරුන්නේ මම දන්නේ නැහැ ඒ ගොඩාක් පරණ එකක්. ඒක දන්න කට්ටිය කමෙන්ට් එකක් දාන්න. ලින්ක් එක තියෙනවා ෂෙයා කරන්න. ලින්ක් එක වෙනදා දාලා ලින්ක් එක තියෙනවා. ඒවත් දන්නේ විශ්වයේ බලගතම ආයුධය හදලා බාල බැටරියක් දැම්මා. ඒක නම් ඇත්ත. අම්මෝ සාලියට. දුෂ්ටයා ළඟට ගියාම තමයි බැටරිය බැරිනේ. එතකම ඕනේ නාගේ බැටරි කොල. එතකන් ඕනෙලාට ඉන්නවා. පෙන්ටෙන්ට හිට් ගේලා නැහැ. ඒ කියන්නේ මං හිතුවේ මේ Apple එකෙන්ද කොහෙද? මොකද Apple එකේ. මේන් ස්පොන්සර් Apple. Apple එකෙන් තමයි ගහලා දෙන්නේ මේ Windows ගේ බලවුරුසු. ඒකෙත් එහෙමනේ. ඔක්කොම කොල්ලේට දාලා බැටරිය දාගෙන ඉන්ටර්න් යන ඩයලොග් එකට දාපු CV එකේ කන්ටැක්ට් නම්බර් එකට මොබිටෙල් නම්බර් එක දාපු නිසා ඉන්ටර්විව් රිජෙක්ට් කරයි කියලා බයින් ඉන්නවා. ඔය එන්න පුළුවන් ඒ. ඇයි බොංගේ කස්ටමර් කෙනෙක් නෙමෙයි නේ. ඒක මට තේරුන්නේ. ඉතින් ඩයලොග් එකට යන්න වැඩට යන්න දැන් ඩයලොග් CV එකට දාලා තියෙන්නේ මොබිටෙල් නම්බරේ. ඒක තේරෙන්නේ නැහැ මේක. ඔල්මාන්න බඩුවක් නේ. මොකද ඉස්කෝලේ? සමාන කියන්න බෑ. මම කියන්නේ. තොපිලා ගියපු එකට තමයි ගියේ. ඔය නිවාඩු ඉරිදා දවසකට වෙట్లా කියලා දැනගත්තා. ඒක නැත්ත. අදවසරම දැරිම. නිවාඩු තියෙන දවසේ ඩබල්. ඒක වෙන දවසක පොය වැටලා තිබ්බනම් එදත් නිවාඩු ඉරිදත් නිවාඩු දෙකම එකට කරනවා. අරින් එතන තිකුරාද වැටෙන එක තමයි නියම දවස. ඈ තිකුරාදට වැටෙන එක තමයි නියම දවස. තුනක් තියෙනවා. හෙට පන්ති කඩනවා එන්න අකුර එන්න ඕන නංගි කඩනවා කියලා මතක් වෙද්දි ඇඬෙනවා පට ඩිලික්ස් රයිමින් බලන්කෝ හෙට පන්තිය කඩනවා කියලා මතක් වෙද්දි ඇඬෙනවා යාළුවෝ CC කට විසිරලා යනවා රේටින් CC කට ඩීඩි ඩී නෙවෙයි ඩී මුලින්ම මල්ලි නංගි සිංහල භාෂාව ගැන හොඳට ඉගෙන ගන්න නංගිද මල්ලිද ඔයාලා නංගි කියන්නේ අයියලා හසිනි නංගි කියලා දීපේ හසිනංගි තියනවානේ උඩ හසිනංගි හරි හෙටින් පස්සේ අපිට අලුතෙන් උණු ඉන්න අලුතුන් එක්ක ඉන්න තියෙන්නේ මොකද 10 ඉඳන් එකට හිටපු සහෝදරයෝ පන්ති වලට කාගන්නවනේ ඇයි කාගන්නේ කගෙනවා ඒකත් කැඩෙනවා කවුද රේටයි අනික මේ ගෝසකෙල්ල ඊට පස්සේ අඬන එකයි හાર્ට් එකයි උන් යාළුවෝ නෙමෙයි සහෝදරයෝ ආයෙ හරි ටිකක් හමුුනේ 10 වසරේදී ඒත් උන්න කැඩෙනවා හෙට හැමදාම හાર્ට් එක දෙබා වෙලා හැමදාමත් ආදරේ උඹලා හැමෝටම හાર્ට් එකයි අපිත් ආදරේ ආයෙක හරියටම කියමු හෙට පන්ති කඩනවා කියලා මතක් වෙද්දී ඇඬෙනවා අඬන මූණ යාළුවෝ CC කඩ විසිරලා යනවා හෙටින් පස්සේ අපිට අලුත් උන් එක්ක ඉන්න තියෙන්නේ කඳුළු මොකද්ද කෙල පයින් මොකද්ද ඔටුනේ නායාරියමයි මොකද 10 ඉඳන් එකට හිටපු සහෝදරයෝ පන්ති වලට කැඩෙනවා
අඩන මූණයි හાર્ට් එකයි. උන් යාළුවෝ නෙමෙයි සහෝදරයෝ ටික හමුුනේ 10 වසරේදී. ඒත් උන් කැඩෙනවා හෙට. අඬන්නේ නැහැ. දුකෙන් ඉන්න මොනකුයි හાર્ට් එක දෙකට කැඩිලයි. හැමදාමත් ආදරේ උඹලා හැමෝටම හાર્ට් එක. ඇයිද ඔය ස්ටේටස් ද? අඩන්න පාන දුක කියලා ටීචර් කෙනෙක් දීපු ඉන්ෆෝමේෂන් එක මෙයා අපෝන පසුනවා. එනකොට හරියට ස්පෙල් කරන් තිබුණා. ඉතින් හිටේ යාළුවෝ නෙමෙයි සහෝදරයෝ කියලා උන් නරපු තරම් තරහකාරීවත් ඇරිනේ අන්තිමට. කොහෙද බලුවද? දුකයි. දුකයි ආයේ WhatsApp එකේ ස්ටේටස් දාද්දි ලාපාට පසුගිරිය දාන්න එපා පේන්නේ කියලා. අත්ත මේ වීඩියෝ එක දිහනවා මම කියනවා. මේ අපිට අමාරු කියවන්නේ පසුබිම දැක්කා කරලා ගත්තේ. ඕ නිය කළු පාට පසුබිම වගේ තිබෙන පොඩ්ඩක් කියවන්න. අනේක අකුරුත් ලස්සනයි අකුරුත් නියමයි අපිට කියව ගන්න පුළුවන් විදිහට ස්පෙලින් තිබ්බා. නියමයි නංගි ඔයා හොඳට ඉගෙන ගන්න කනගතයක් තියෙනවා ජය. good luck. ලස්සනක් තමයි. මේක බලන්න හිමාෂි නංගි ලක්ක දාගෙන අත්තරු ලස්සනයි. එදා මම හොඳටම බීලා හිටියේ. බල්ලෙක් කියන්නේ. බලු. බල්ලා සිංහයාට ඇත්ත එක ගෙවිල්ලන්නේ. බල්ලා කියනවා හරි අද දෙනවා. සිංහ මෙන්නයි පස්සේ එනවා ආයෙත්. එයාද බල්ලට උඩ බීලා ඉන්නේ ඔය කෙලින් මොකද ගිහින් බලු ගදී ගිහිල්ලා තියෙන්නේ. කෙලින්ම සිංහයා ඇවිල්ලා තියෙන්නේ. මිනිස්සුත් කියන්නේ මිනිස්සුත් අතල දැයි මේ බලු. සිංහ බලවිලා සිංහයා බලුලා තියෙන්නේ. සිංහයාට කොට බැරුණානේ. සිංහයා බිව්වනම් ඩයිනෝසෝර් වගේ. ඔව්. වරු ආදරත් මුන් ගන්න අප්පා. අපි ළඟ. හැකර් උඹගේ පාස්වර්ඩ් ඔක්කොම මගේ ළඟ. මම අම්මේ ඇති ආන්තම් මට ඒකට ගෙවන්න. ඔව්ම ඒක සිතාවල අපි මේ ගේම් TikTok වලම දාන පාස්වර්ඩ් එකක්ම මතක නැහැ. ඒ ඔක්කොම ෆෝන් එකේ තියෙන ඉන්න දැන් ෆෝන් එක කොහෙද කවුරු දාන්න ගත්තේ ඒකත් අද දානවා පාස්වර්ඩ් එක හෙට මතක. මුළු Facebook එකේම අදනකොට ලියා ගන්න ඕනේ. ඒ කොල්ල ඉඳලා හොයාගන්න. ඒක නෑ මේ ලයිට් එකෙන් දාගන්න. ඔව් ඔක මතක තියෙනවා කයින් කරනවා. ඊට පස්සේ අලුත් account එකක් හදනවා. එහෙනම් account එක එක පාස්වර්ඩ් මාරු කරනවා. පාස්වර්ඩ් මාරු කරලා දැන් පාස්වර්ඩ් දානවා 100ක් කියලා ඊට පස්සේ එකක්වත් මතක නෑ. ඔක්කොම ගහලා බලලා එකක්වත් දෙන්නේ නෑ. මාරු ගන්න ඕනේ දැරියට පාස්වර්ඩ් මාරු කරලා තමයි. එහෙම අතීතයක් හැමෝටම තියෙනවා. අයිතමට. අතීතයක් නෙමෙයි ඒක. වර්තමානයේ තියෙනවා. දිගටම ගෙයිගෙන යනවා. කෙරෙගෙන යනවා. අවන්තයියා. මම සෙරෙප්පු බිස්නස් කරන්නේ. ඔයද සෙරෙප්පුගේ? පන්සල්. අරු ගාන ගිහලා මේව කරන්නේ. ඔයඩේ බිස්නස් ඇරියේ. බෝල් වැඩි ඕකේ තව එකක් තිබ්බා වරුවාන මේ අවන්තාන මේ මොකද්ද කරන්නේ නෑ මොකද්ද කරන්නේ ජොබ් එක අර ආනන්දය මොකද්ද කරන්නේ ජොබ් එකේ අරු කියන මං මේ FM රේඩියෝ එක වැඩ කරන්නේ මොකේද කිව්ව FM මොකද්ද කරන්නේ අර සින්දු නැති කියන දැනුකත් ගන්න බෝල් ටෙම්ප්ලේට් එක කොච්චර හදලා තිබ්බද මේ අර තව අරගත්තේ අර කැප්ටන් ඇමරිකා ඔව් ඒකත් එහෙමයි ඊයෝ අර ලිෆ්ට් එක යන ගෑනේ අර මට වේගින් ගණන් හදන්න පුළුවන් මීම් වලින් වැඩ උඩින් වැඩක් ගන්න අපේ ලංකාවේ කරනවා හදනවා පෝස්ට් එකනේ එකක්වත් වැඩක් නැතිව නෙමෙයි සුපිරිම ඒවා අදහස් මාරු. ගෙදරට නෑද ආපු වෙලාවක එයාලා ඉස්සරහ වැඩ කෑල්ලක් දාලා පෙන්නන්න කියලා අම්මා කිව්වා. කුකුදර වලලා මාගේ බයින් එකක් දැහැගෙන ඔව් ඔයනේ පොරවගේ ඇවිල්ලා මේ කරා අන්තිමට ජීවිතේ ජිම් යනුන්ගේ සැබෑ තත්ත්වය. මුගියා කාලේ තියෙන එකම දස්කම් අර ගොඩ් ටැලන්ට් එකට කියන හොඳ අවස්ථාවල නැත්තම් මුවරම ෆිල්ම් එකක් කරනානේ මොකද ඔව් දාසන් එකකට ආසම් එකේ යන වතුර ටික අපි ළඟ එරෙලා ඉන්නකොට එහා පැත්තේ ඉන්න යාළුවා මෙලෝඩියක් ලියලා නැති වුණාම දී නැද්ද කික්ක.
මොකක්වත් කියලා නෑ. ඒක මැති. දෙන්නම එකයි කල්යාණ මිතුරෝ. එකම බොට්ටු දෙන්න දාමරික පන්තියේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක පොඩ්ඩක් රොමැන්ටික් වෙන්න කියලා කොහාට හරි ගියා අන්නාවා කවුද නැටිච්ච මේ වෙලාවෙ මෙසේජ් කරන්නේ ටීට් හැම වෙලාවෙම මේක කොයි වෙලාවෙම ටීට් කවුද නැටි චිත්‍ර දන්න ඒක මාරයි ඒ ගෙල්ලගේ කටනම් ඒ ගෙල්ල කොහෙ හොයාගන්නවද දන්නේ ඒ ඔය විදියට ගොඩක් ඉන්නවා ගෙල්ල කටක් තියෙන කටක් තියෙනවා ඔය අනිත් ඒ විදුලි බල මණ්ඩලෙන් මැසේජ් එකක් එන්න ඔව් ඒ උනාට වැඩක් නෑ ඒවා අදාළ නෑ. සිරිලා වීඩියෝ වල තියෙන වෙනම ගොල්ටිය. අත්තම්මා නිවන් ගිහි. ඒ ආච්චි කරන්න බෑ මේ කඹේ දැන් තියලානේ කඹේ කපලා වාහනය ගියාම අපි හිතන්නේ කඹෙත් එක්ක ඒයි වැඩ කියලානේ. කරනවා අනිත් පැත්තේ කෙනෙක් හැප්පගෙන යනවා ඔව් වැඩි හැබැයි අපි ඇවිල්ලා ගිහලා කාර්ටික දෙන්න මත්පැන් පානය කරාට පස්සේ මම යාළුවයි මට නැගිටින්න අපහසුතාවය පෙන්නුම් කරනවා. නගර ස්වභාවික කියලා ට්‍රේන් එක ගියමුද? උඹ උත්සන්න නගර සභාවේ ට්‍රේන් එක එනවා තියා. යකෝ නගර සභාවේ වැඩකටවත් නගර සභාවේ ට්‍රේන් එක දෙන්න යන්න බෑ යකෝ. ඒක ඇත්ත. උඹ නගර සභාවේ ගෙල්ල කියන්නේ ඒ වෙලට තමයි වැඩද ඔව් වැඩද කියලා ස්ටාර්ට් කරන්නේ ඒ වෙලට. අර ගිනි නිවර මුදල් වගේ ඒවා ගන්න නැහැ නේද ඒක ගන්න ඒවා ප්‍රදර්ශන බලන්න ඔය අර ගාල් වලින් විතරම සකාලේ තොරන් කුඩු දාන්නේ මට ඉගිල්ලෙන්න නොදෙන එකයි හරි කනගාටු. ඒ බල්ලයි කන. ආ බූදෙක් නේ. ආර කන් දෙක පියාන දෙයක් දාලා බා. අර උගේ විතර දීගෙන ගියාම ආව ඒක ඇතුළට වදිනවා ගාට පියාට යාළු දේවස් සන්දේ පාණ්ඩේ. හදවතේ ගායක. ඉතිසියා. ඒකේ කඩහනක උගේ නෙලක මරෝ. වෙනම බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි. බ්‍රෝ. ගෑම ප්‍රශ්නිකයි ගෑම. අලියා ඔන්න මම නම් මොකුත් කරේ නෑ. අලිය දියවලන් ඉන්නවා ඒක ඇවිදි බ්ලර් කරපම් අලිය ඉස්සරහම අනිත් එක වැටෙන්නේ භූත හැබැයි ඉන්නවා අලියා බයලා ඔක්කොම අර කන්ෆියුසන් එක මම නම් මොකුත් කරේ නෑ මම බලන් ඉතර අලියර කඩක් එනකම් මාත් මෙසින් අයියෝ ටානියා ටානියා පවුවෝ ටානියා තානිය ඌ අනිත් එක අර අලිය ඇතිදී ඉතින් මොකටද දෙන්නේ දන්නේ ඉන්න එපා පොඩ්ඩක් නෑ ඌ අර බය යන්නේ අලිය දිහා බලාගෙන තමයි නැත්තම් ඌ අලිය දැක්කේ නැද්ද නේ මම මීටුම දුමක් කරන්නේ ජය කූඹිය කිලිතුවද මං දුමක් ගෙදේ ඒක දකින්නවා බෑට් වැටිලා ඌ බයෙන් ඉන්නේ අර බයෙන් අයිනෙම්ම අල්ලගෙන එනවා වැන්නේ වැටෙන්නේ නැති ගැට්ටෙත් එක වේලා යාළුවා එක්ක පාක් එකේ රවුමක් දාන්න ගියාම තනිකඩ අපි කිරි බොනවා මං හිතන්නේ උණු වතුර. ගිරි බොනවා මාළු දවසට මුළු ගමම හොල්ලන මම. මනේ චන්දේ ගලාස් වශයෙන් කොහෙද මේ යන්නේ කලබල වෙන්න දෙයක් නෑ. මේක තමයි මේ 2000 තියෙන අලුත්ම ඇඳුම. මම මනමාලය. No problem. මනමාලි coming behind. Yes. මම මනමාලය හිට එනවා. Thank you. අපි අපිට පිටියන ඕකේ. චූටි. මේ වරේ චූටි. අයියෝ සෙට් වෙනකොට කනවා. මයිලු බයනක තැනක් නේද මට කන මේක කල්ලු තමයි වෙන්න එපා. අයියෝ.
අම්බෝ මරු ආසල් ඉස්සරට දෙන්නේ. අලුත් ෆැෂන් එක. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක බලලා ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ දිගටම අපිත් එක්ක ඉන්න. තවත් අලුත් වීඩියෝ එකක් හම්බෙන්නම්. අදට ගිහින් එන්න. ජය වේවා. Bye.